පාටකුරුල්ලෝ කතාව සමගින් එකතු වෙලා ඉන්න ඔයාලව ගොඩාක් ආදරෙන් පිළිගැනීමට කැමැත්තක් තියෙනවා. පාටකුරුල්ලෝ කතාවේ සරතට කියලා තියෙන්නේ නුරාන් ගැන හරි එහෙම නැත්නම් තමන් ගැන හරි මොනවාම හරි දෙයක් කතා කරන්න තියෙනවා නම් ඇත්තම කියනවා නම් කෝල් එකක් අරගෙන කියන්න කියලා. නුරාන්ගේ ජීවිතේ නුරාන් පහුගිය කාලෙම කෙවින්ලගේ පවුලට කරපු කරදර තාමත් ඉවරයක් නැහැ. දිගින් දිගටම ඇත්තම කියනවා නම් මේ හැමෝටම කරදර කරන එක ලොකු ප්‍රශ්නයක් වෙලා තමයි දැන් තියෙන්නේ කියන කාරණාව අපිට මතක් කරන්නත් පුළුවන්කම තියෙනවා කියලයි මට ඔයත් එක්ක කතා කරන්න වැඩි අවස්ථාවක් ලැබෙන්නේ කියන කතාව. මම අද වීඩියෝ එක හරහා ඔයත් එක්ක කතා කරන්නට බලාපොරොත්තු රැසක් තියාගෙන ඉන්නවා කියන ඒ කතාව ගැන තමයි අද අපිට මේ වෙලාවේ ඔයාව මතක් කරන ගණයට අවස්ථාවක් තියාගෙන ඉන්නේ කියන ඒ කතාව ගැන තමයි අද අපිට මේ වෙලාවේදී ඔයත් එක්ක එකතු වෙලා කතා කරන්නට සූදානමක් තියාගෙන ඉන්නේ කියන ඒ කතාව අපිට මතක් කරන්න පුළුවන්. පාටකුරුල්ලෝ ටෙලිනාට්‍යයේ ඇත්තම කියනවා නම් මේ වටපිටාව හරිම වෙනස් වටපිටාවක් විදියට අපිට කතා කරන්න පුළුවන්කමක් තියෙනවා කියන ඒ කතාව ගැන තමයි අද අපි විශේෂයෙන්ම ඔයාව දැනුවත් කරන්නට බලාපොරොත්තු රැසක්ම තියාගන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් තව දෙයක් අපිට මේ වෙලාවේ කතා කරන්න වැඩිපුරම අවස්ථාවක් ලබා දෙන්න පුළුවන්. නුරාන් කියන්නේ කෙවින් පොල් දැඩි ලෙස කරදර කරන, ඔවුන්ගේ ජීවිත අවුල් කරන කෙනෙක් බවට පත් වෙලා ඉවරයි. ඇත්තම කියනවා නම් මේ නිසාම කෙවින්ට අවශ්‍ය වෙනවා නුරාන්ව හොයාගන්න. නුරාන් ඉන්න තැන හොයාගන්නත් උවමනාවක් තියෙනවා කියන ඒ කතාව ගැන තමයි අද අපිට මේ මොහොතේදී කතා කරන්න අවස්ථාවකුත් තියාගෙන ඉන්න පුළුවන්කම තියෙන්නේ කියන ඒ කතාව ගැන තමයි අද අපිට මේ මොහොත වෙන විට කතා කරන්න අවස්ථාවකුත් ලැබිලා තියෙන්නේ. ඒ වගේම සරත්ගේ මැදිහත් වීම නිසා ගොඩාක් ලොකු දේවල් ටිකක් දැනගන්න පුළුවන්කමක් තියාගන්නවා කියලයි මතක් කරන්න ඕනේ. ඉතින් කොහොමනත් කෙවින්ට සැබෑ විස්තරය කිව්වට පස්සේ අනිවාර්යෙන්ම නුරාන් ඉන්න තැන හොයාගෙන ඊට පස්සේ නුරාන්ව හංගගෙන තියාගෙන හරි ඇත්තම කියනවා නම් මේ දේවල් වෙනස් කරන්න කටයුතු කරන්න පුළුවන්. මොකද දිගින් දිගටම මේ ඇතිවෙන ප්‍රශ්න තියාගෙන ඉන්න හැකියාවක් නැහැ කියන කතාව ගැනත් අපි මේ මොහොතේදී කතා කරන්න ලෑස්ති වෙනවා කියන ඒ කතාව තමයි අද අපි විශේෂයෙන් වාට මතක් කරන්න සූදානමක් තියාගෙන ඉන්නත් ඕනි කියන ඒ කතාව ගැන තමයි අද අපි අනිවාර්යෙන්ම ඔයාට මතක් කරන්න සූදානම්කමක් තියාගෙන ඉන්නේ. ඉතින් ඒක හරිම වෙනස් දෙයක් විදියට අපි හැමෝම මේ වෙලාවේදී කතා කරගත යුතුයි කියන ඒ කතාව ගැන තමයි අද අපිට මේ වෙලාවේ මතක් කරන්න පුළුවන්.